යාළුවනේ අපි ඊශ්‍රායලයේ ඇත්තටම පඩි කීයක් ගන්න පුළුවන්ද කියලා බලමු. ගණන් හදලා බලමු. හරිද? දැන් මෙහි ඊශ්‍රායලෙන් ඉන්න අයට ඇත්තටම මේ පඩි ගණන් දන්නේ නැහැනේ. අපි බලමු කොහොමද පඩි හම්බෙන්නේ කියලා. හරිද? පළවෙනි පැය දැන් අද මම මේ වීඩියෝ එක දාන වෙලාවේ අපිට හම්බෙන්නේ 34න්. හරිද? ඒ කියන්නේ පැයකට ෂෙකල් 34යි. පැයකට ෂෙකල් 34යි. 34 වැඩි කරන්න ඕනේ දවසට පැය 8ක් ගෙවනවා මේකෙන්. හරිද? ඊට පස්සේ 8 වරක් 8 8යි 16යි 32යිනේ. 2යි 3ක් ඉතුරුයි 8 8යි 18යි 24යි 24යි 3යි 27යි 8යි 8යි 16යි 16යි 32යි 2යි 3ක් ඉතුරුයි 8 වරක් 3 24යි 3යි 27යි. හරි. 272යි පැය 8ට. ඒ කියන්නේ දවසේ පැය 8ට ෂෙකල් 272යි. හරිද? අම්මෝ සමා වෙන්න. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පැය 12ක් වැඩ කරනවා. පැය 12ට හදලා බලමු. හරිද? ඊට පස්සේ 42කින් ගෙවනවා පැය 2ක්. එතකොට කීයද? 2 2 4යි 4 2 8යි. 51කින් 51කින් වගේ ගෙවනවා පැය 2ක්. එතකොට 102යිනේ. 102යි. එතකොට දවසට 4යි 10යි 8යි 8යි 7යි 14යි 15යි 5යි එකක් ඉතුරුයි 3යි 4යි 458යි දවසට පැය 12 වැඩ කරොත් අපිට පඩිය වැටෙන්නේ ඊශ්‍රායලයේ. හරිද? 458 අපි වැඩි කරමු 458 අපි වැඩි කරමු දැන් 100යිනේ ෂෙකල් එකක් 100යි. දැන් දල වශයෙන් 100ක් කියමුකෝ. දැන් මේ දවස්වල 100ට යනවා. 100 කියන්නේ කෙලින්ම 45800ක් දවසට පඩිය වැටිලා තියෙනවා. මේක තමයි අවංකම කතාව. දවසට වැටෙන පඩිය 45800ක් වැටලා තියෙනවා. හරිද? දැන් ඕක වැඩි කරන්නකෝ. සිකුරාදා සෙනසුරාදා දෙකම අයින් කරමුකෝ. සාමාන්‍යයෙන් කොල්ල සිත් දානවා, අසනීප නිමාඩු දානවා. ඒ වගේ සතියේට දවස් 5යිනේ. ඔව් 5යි. 20යි. දවස් 20ක් දල වශයෙන් වැඩි කරමු. 45800 වැඩි කරනවා 20න්. එතකොට එනවනේ 0.0යි 8 8 2016 එකක් ඉතුරුයි 10 11 එකක් ඉතුරුයි 4 8යි 9යි. ඔන්න 9,16,000ක් පඩිය. හරිද? දැන් 9,16,000ක් පඩි වුණාට මේකම අපිට අතට එන්නේ නැහැ. ඇත්තම කතාව. හරිද? දැන් එතකොට අපිට කීයක් එනවද කියලා බලමුකෝ. සාමාන්‍යයෙන් මේ වගේ පඩියක් හම්බුනොත් මාසේ මේකෙන් ඉන්කම් ටැක්ස් එක කපනවා ෂෙකල් 1000ක් විතර දල වශයෙන් කැපෙනවා. මේ රටේ ඉන්කම් ටැක්ස්. හරිද? ඊට පස්සේ හෝම් වලට කැපෙනවා සාමාන්‍යයෙන් 500කට කිට්ටුව දල වශයෙන් මම මේ කියන්නේ. හරිද? ගෙවල් වලට. එතකොට ෆෝන් බිල්ලට 70ක් විතර යනවා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට 100ක් යනවා 170යි. 170ක් යනවා. එතකොට ෆෝන් බිලයි ඉන්ෂුරන්ස් එකයි. එතකොට ඉන්ෂුරන්ස් and ෆෝන් වලට 170ක් විතර දල වශයෙන් යනවා. ඊට අමතරව බස් වලට 300ක් විතර දල වශයෙන් දාමුකෝ බස් ගාස්තු. ඒතර මේ ඔක්කොම අඩු වෙන්න ඕන. ඒතර මේ ඔක්කොම අඩු වුණාම 1500යි 1800යි 1970යි. එතකොට අපි 9,16,000න් සෝරි අය මුදල්නේ මම බලලා මෙතන මේ ගාන වැරදුනේ කොහොමද කියලා සමා වෙන්න හොඳද? මේ මම මෙතන මේ හැදුවේ ෂෙකල්. හරිද? මෙතන ෂෙකල් 1000යි 1970 වන්නේ. එතකොට ෂෙකල් 1970 වැඩි කරපුවම 100න් 1,90,000
1,97,000ක් දල වශයෙන් ගිහින් තියෙනවා සම්පූර්ණ වියදම මාසෙකට. හරිද? මේ මං කියන්නේ මේ කැපෙන කෙරෙන ඒවා. ඒතර 9,16,000න් 1,97,000ක් අඩු වෙන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලා ගාන මට සමා වෙන්න. එතන පොඩි වැරදීමක් වුණා. 0.3යි. හරිද? එතකොට මෙතන 6න් බෑනේ. 16න් 7ක් ගිහපුවම 9යි. ඔව් නේද? ඔව්නේ 9යි. ඊට පස්සේ මෙතන බිඳුවයිනේ. 0.9ක් ගිහපුවම 1යි. එතකොට 10න් 9ක් ගිහපුවම 1යි. 8න් 1ක් ගිහපුවම 7යි. 7,77,19,000යි. හරිද? දැන් ඔන්න ඔච්චරයි කැපිලා කෙටිලා සම්පූර්ණ වෙන ගාන. හරිද? ඊට පස්සේ අපි දල වශයෙන් මෙහෙම ඉතින් කණ්ඩ කෑමට සමහර අයට එක එක වියදම් යන්නේ. මට යනවා 1,500ක් විතර. ඒ කියන්නේ කණ්ඩ බියර් එකක් බොන්න හැම දෙයකටම 1,500ක්. 100න් වැඩි කරපුවාම 1,50,000යි. 1,50,000 ආය අඩු වෙන්න ඕනේ. එතකොට 0.03යි 9යි 11න් 5ක් ගිහපුවාම 6යි. එතකොට මෙතන 6න් එකක් ගිහපුවාම 5යි. ලංකාවට ගෙඩි පිටින් දාන්න පුළුවන් 5,70,000ක්. 69,000 කියන්නේ 5,70,000. ඔය පැය 12 වැඩ කරොත් පැය 12ක් වැඩ කරලා මම ওই සිකුරාදා ගන්න නැතුව සිකුරාදා ගත්තොත් නම් 6,500ක් විතර කොහොමද දාන්න පුළුවන්. 5,69,000ක් අනිවාර්යයෙන්ම මෙහි වැඩ කරන කෙනෙක්ට දාන්න පුළුවන්. කවුරු හරි එහෙම දාන්න බෑ කියනවා නම් පැය 12 වැඩ කරන කෙනෙක් ඒක බොරු. හරිද? මම මේක දැම්මේ ඇත්තටම මම මේ ටික හදලා දැම්මේ මේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් මේ පඩිය ඔයාලට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් එන්න. සමාවෙන්න මේ දැන් මේ සීතලත් එක්ක නාපුවම පොඩ්ඩක් මේ නහය බුරුල් වෙනවා. මේ සමාවෙන්න 5,69,000ක් නම් අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් ලංකාවට. දැන් ඕකෙන් අපි දැන් මේකෙන් හිතන්නකෝ 5,69,000න් ගෙදර කෑමට වියදමට 69,000ක් පුළුවන් වෙයිද කියන්න මම දන්නේ නැහැ එක එක්කෙනාගේ මේ වගේ හරිය නෑ 1,69,000ක්ම ගියාගමකෝ 4,00,000ක් විතර ගන්න පුළුවන් ලංකාවේ අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් ආවොත් හරිද මේ මං කිව්වේ කන්ස්ට්‍රක්ෂන් හොඳද මේ කන්ස්ට්‍රක්ෂන් මම ඇවිල්ලා ඉන්නේ කන්ස්ට්‍රක්ෂන් වලට මට ඉන්න පහසුමුනේ කන්ස්ට්‍රක්ෂන් ඒක නිසා මේ මං ආවා ඔන්න ඔය ගාන නම් ඉතුරු කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ එන්න කොහොම හරි එන්න බැරි නෑ ඉතින් ලක්ෂ හැබැයි දැන් මේ ලොකු ගානක් ගන්නවලු එන්න මම ඒක ගැන නම් කියන්න දන්නේ නෑ සල්ලි දීලා එන අයට ලක්ෂ 30ක් විතර එනවලු එහෙම වුත් අපි 4 ගානේ 4,00,000 ගානේ අයින් කරොත් ණය ගවන්න අවුරුද්දකට කිට්ටු ඉතින් යනවා නේද 4 වරක් 20යි මාස 8ක් විතර යනවා කොහොමද ඉතින් කවුරු කරගන්න එයා මේවත් එක්ක ඉතින් ලක්ෂ 30ක් විතර දීලා එන කෙනෙක් එහෙම આવොත් රජෙන් එන එක තමයි හොඳම ඉතින් මම නම් ආවේ රජෙන් මට ඒක පෙරමිනකට හම්බුන chance එකක් මේ අවම තමයි මෙහි පඩිය මේක තමයි අවසානම ඒ කියන්නේ මට නම් පුළුවන් ගාන මේක පැය 12 වැඩ කරොත් සමහර දවස් සමහර තැන් තියෙනවා පැය 10 පැය 8 සමහර දවස්වලට එහෙම යවනවා ඒ වැඩ අඩු වුණාම පැය 10 දෙන්නේ නැහැ පැය 8ටත් ඕෆ් කරනවා අද අපි ආවේ හවස 4ට ඉතින් හවස 4ට ඇවිල්ලා මෙහෙම පඩියක් ගන්න බෑ ඉතින් පැය 12ම වැඩ කරොත් නම් පුළුවන් මේ වගේ ගාණක් ගන්න මේ ඔහොම තමයි ඉතින් පඩිය දැන් මෙහි පඩිය කවුරු කියන්නේ නැහැනේ බොරුනේ
අරක කියයි මේක කියයි මෙච්චර කැපෙනවා කියයි ගෙවල් වලට බොරු කියනවද දන්නේ නැහැ. ඉතින් මට වැඩකුත් නැහැ. මම මේක මේ දැන් මේ මෙහි ඉන්න අයට ඊශ්‍රායලයේ පඩිය කොහොමද කියලා දැනගන්න විතරයි. හරි බොහොම ස්තුතියි. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. මම අනිවාර්යයෙන්ම මෙහි දේවල් ඔයාලට පෙන්නන්නම්. බොහොම ස්තුතියි.